Hi everyone, it's Vira. ඉතින් දැන් තමයි මම ඔෆිස් ඇරිලා එන්නේ. අද ටිකක් කලින් ආවා. ගිහිල්ලා පොඩි වැඩ වගේක් තියෙනවා කරන්න. ඉතින් කායකට ආවා චුට්ටක් කායක කූල් වෙනකන් මං හිතුවා ලයිව් එකක් එන්න ඕනේ කියලා. මොකද මේ දවස්වල මගේ ඉන්ටර්විව් එක ටිකක් පොපියුලර් වෙලා තියෙනවා. ඒකෙන් ගොඩක් ඉන්ක්වයරිස් එනවා. ඉතින් ඊයේත් කෙනෙක් කතා කරා එයාට තියෙන ප්‍රශ්නේ මේක පිරමීඩ් එකක්ද? මොකද ගොඩක් අයට මේ කාලේ පිරමීඩ් ස්කීම්ස් වලට අහු වෙලා ඒගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් එක ලොස් කරගෙන තියෙනවා. ඉතින් එයාට බලා ගන්න ඕන වුණා අතරම මේක ලෙජිටිමේට්ද? එයා ජීවත් වෙන රටේ මේක කොහොමද ලෙජිටිමසි එක චෙක් කරන්න කියන එක ගැන. ඉතින් මට පුළුවන් UK, US, Australia, New Zealand, Canada, Singapore, Japan මේ හැම රටකම UAE මේ හැම රටකම legitimacy එක check කරන්න ඕගොල්ලන්ව guide කරන්න. ඉතින් Australia වල for example ඕගොල්ලන්ට පුළුවන් ABN lookup එකක් කරන්න. මට පුළුවන් ඕගොල්ලන්ට ABN lookup එක කරන්න ඕන වෙනකොට ABN එක දෙන්න. ඒ වගේම තමයි ඕගොල්ලන්ට පුළුවන් SX register එකේ ගිහිල්ලා බලන්න මොන හරි red flags තියෙනවද කියලා red flags තියෙනවද කියලා. ඉතින් ඒ වගේ අනිත් රටවල් වලත් කැනඩා, US, New Zealand ඔය ඕන රටක අපි මේ බිස්නස් එක 40 plus countries වල මේ globally operate වෙනවා. ඉතින් ඒ හැම රටකම අපිට පුළුවන් legitimacy එක check කරන්න ඕගොල්ලන්ව guide කරන්න. ඉතින් ඇත්තට මේක හොඳයි. එහෙම බිස්නස් එකක් පටන් ගන්න කලින් legitimate ද කියලා බලන එක, legitimacy එක check කරලා ඔක්කොම sure කරගෙන ඕගොල්ලන්ගේ time money effort මේ බිස්නස් එක වෙනුවෙන් වැය කරන එක. මොකද කියන්නේ පිරමීඩ්ස් වලට ගිහිල්ලා සල්ලි නාස්ති කරගෙන ආයෙමත් වෙන ඉන්වෙස්ට්මන්ට් එකකට ගිහිල් යන්න ආයෙත් සල්ලි හොයාගන්න. එහෙම ඒක ලොකු ප්‍රශ්නයක් ඇත්තටම. මම දන්නවා ගොඩක් මගේ යාළුවෝ ඉන්නවා ලංකාවේ පිරමීඩ් ස්කීම්ස් වලට අහු වෙලා ලංකාවේ තිබ්බ ගොඩක් සල්ලි නැති කරගත්තා ලක්ෂ ගණන්. ඉතින් ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔන්ලයින් ස්පේස් එකේ ගොඩක් අය ස්කෑම්ස් කරනවා, පිරමීඩ් ස්කීම්ස් වලට අල්ල ගන්නවා. ගොඩක් වෙන විදි වලට ඇඩ්වර්ටයිස් කරලා ඉවරලා ඒනට ඒගොල්ලන් කරන්නේ පිරමීඩ් ස්කීම්ස්. ඉතින් අපේ බිස්නස් එකේදී ඕගොල්ලන්ට ලෙජිටිමසි එක චෙක් කරන්න ඕන නම් ඒ හැම දෙයකටම මට පුළුවන් ඕගොල්ලන්ව ගයිඩ් කරන්න 40 plus මම කලින් කිව්වා වගේ 40 plus countries වල globally අපි ඔපරේට් වෙනවා. ඉතින් ඒ හැම country එකකම legitimacy එක check කරන්න මට පුළුවන් ඔයගොල්ලන්ව guide කරන්න. ඉතින් කිසි දෙයකට අර worry වෙන්න දෙයක් නැහැ. හිතේ සැකයක් තියාගෙන කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් මේ business එකත් එහෙමයි. business එකක් පටන් ගන්නකොට සම්පූර්ණ ඔයගොල්ලන් ඒකේ due diligence කරලා ඔයගොල්ලන්ට ගැලපෙනවද කියලා බලලා පටන් ගන්න ඕනේ. ඉතින් ඒක තමයි කියන්න ඕනේ. අද හවසත් ගිහිල්ලා මට ඉන්ක්වයරිස් ටිකකට කෝල්ස් ටිකක් ගන්න තියෙනවා. ඉතින් හරි සතුටුයි. ඉන්ටර්විව් එක ගොඩක් අය බලලා තිබ්බා. මගේ තව ඉන්ටර්විව් එකකුත් එනවා ලබන සිකුරාදා රෑ 9ට මම පෝස්ට් කරනවා. ඉතින් ඔය වගේ ඉන්ටර්විව්ස් කීපයක් මම රෙකෝඩ් කරලා තියෙනවා. ඒ ටික පෝස්ට් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ හැම දෙයකින්ම ඇත්තටම මේ මගේ ටොපික් එකත් ඇවිල්ලා real people real success. මේ බිස්නස් එකේ ඇත්තටම වැඩ කරලා සක්සස් වෙච්ච අයව තමයි මම මගේ ඉන්ටර්විව් එකට ගෙනල්ලා ඕගොල්ලන්ට ඉන්ෆර්මේෂන් ෂෙයා කරගන්නේ. ඒගොල්ලෝ කොහොමද මේ බිස්නස් එක පටන් ගත්තේ? ඒ වගේම ඒගොල්ලන් ඉන්න රටේ ග්ලෝබලි ඔපරේට් වෙන බිස්නස් එකක් නිසා ඒගොල්ලන් ඉන්න රටේ කොහොමද ලෙජිටිමසි එක චෙක් කරන්නේ? මේ හැම දෙයක්ම ගැන අපිට කතා කරනවා අපි. ඒක ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඉස්සරහට. කාටරි බලන්න නැත්නම් ඉන්ටර්විව් එක ගිහිල්ලා බලන්න. මම ගියේ සිකුරාදා රෑ 9ට පෝස්ට් කරලා තියෙන්නේ මගේ පේජ් එකේ. එහෙනම් ගිහිල්ලා එන්න ආයෙත් so see you bye